තමන්ගේ තරුණ ජීවිතය පරදුවට තබා ගවයෙකුට අභයදානය දුන් අපේ හාමුදුරුවන්ට ලැබුණ තෑග්ග. මේ වහලේ අලුත් අඩියක් කර ගැනීම සඳහා උදව් කරපු සෑම දෙනාටම ඒ අය බලාපොරොත්තු වන නිවන තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සිත කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් ඒ සියලු දෙනාටම මේ බලාපොරොත්තු වන්නා වූ ප්‍රාර්ථනා සියලු දේ ඉටු වෙන්න හේතු වාසනා වේවා කියලා මම මේ අවස්ථාවේදී අදිස්ථාන කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර බෝධිවර්ධනාරාම විහාරස්ථානයේට. ඔයාලට මතක ඇති මේ විහාරස්ථානය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තිබුණේ. මේ ස්ථානයේ වහලේ සම්පූර්ණ මේ කඩා වැටලා තිබුණේ මොකක් නිසාද කියනවනම් හරකෙක් අපේ ස්වාමීන් වහන්සේ හරකෙක් බේරන්න ගිහිල්ලා මොකද මෙතන ගම් වතුර තිබුණේ සම්පූර්ණ වැහිලා තිබුණේ. ඉතින් මේ අද තමයි මම දැක්කේ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ පැත්ත තමයි හරකා ඉඳලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන කුර තියෙනවා. මේ කුර වැඩිච්ච තමයි හැමතැනම තියෙන්නේ කුර පාරව. මේ උඩ තමයි හරකා ඉඳලා තියෙන්නේ. මොකද වතුර මේ මට්ටමේ තිබිලා තියෙනවා. ඔය දැක්ක ඇති. ඉතින් එතකොට උන්වහන්සේ තමයි හරකාව එතනින් බේරගෙන තියෙන්නේ. බේරගත්තට පස්සේ ටික වෙනවා ගියහම හරකා අර බය හැක යනකොට පස්සේ ඔයා දන්නවා කොහොමත් කවුරු හරි කාගෙන් හෝ කියන දයාව අනුකම්පාව ආදරය කරුණාව කාට හෝ ලැබෙනවා නම් ඒ බියපත්ලා ඉන්න මිනිස්සෙක් කොහොම ඒවා තිරසන් සතෙකුට පවා ඒ කෙනා කෙරෙහි අර බය ගතිය නැති වෙනවා. එහෙම වුණාම එහෙම වෙච්ච නිසා තමයි සාරකගේ අර බය ගතිය නැති වෙලා ඌටගේ අර ශක්තිය ආවට පස්සේ තමයි සාරක පොඩ්ඩක් දඟලලා තියෙනවා. ඒත් එක්කම තමයි මෙතන වහලේ සම්පූර්ණ කඩා වැටිලා සීට් 1 2 3 4ක්ම කඩාගෙන බිමට වැටිලා තියෙනවා. ඉතින් ඒ සමග උන්වහන්සේ මට කතා කරලා කිව්වා පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපි අසරණ නැහැ සමාජ සත්කාර සේවාවට ආදරය කරන කවුරුන් හෝ ඉන්නවනම් කතා කරලා උදව්වක් කරන්න කියලා. මම ඒ කිව්ව සැනින් අපේ channel එකට උදව් කරන මහත්ම මහත්මීන් කීප දෙනෙක් උදව් කරා. හැම අවස්ථාවකදීම මට කතා කරලා මට මඟ පෙන්වන මොකද මාර්ගය පෙන්වන මේ මිනිසුන් සඳහා උදව් කරන අසරණ මිනිසුන් සඳහා අසරණ සතුන් සඳහා උදව් කරන කාර්යයේදී කිසියම් හෝ මගේ දුර්වලතාවයක් මතුවේ නම් රෝහන් මෙහෙම කරන්න කියලා මට කියන්නේ මිස් එතුමිය මේ වීඩියෝ බලුවහම තුමේ දන්නවා එතුමිය නිතර මට කියන කතාවක්. ඉතින් එතුමිය ගැන මට විස්තර කියන්න එපා කියලා තියෙනවා. මොකද එහෙම වැඩක් නැහැ. අපි කරන දෙයක් අපිට තියෙයි කියලා මට කියන්නේ. ඒ නමුත් ඒ උදව්ව කරන කෙනා ගැන කතා කරලා පින් අනුමෝදන් කරන එක ඒ වගේම ඔවුන්ගේ ජීවිත රැකෙන්නට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්නට ආශිර්වාද කරන එක තමයි අපි යුතුයකම. මේක සමස්තයක් ලෝකයක් බලන දෙයක්. ඉතින් ඒ නිසා එතුමීටද මේ කලාව මේ කුසල කර්මයට සහභාගී වුණු එතුමිය ඇතුළු තව දෙදෙනෙක් සම්බන්ධ වුණා. ඒ දෙදෙනාටද මම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වූ ඒ සීලුම දේවල් තුන් දෙනාටම ඒ වගේම මේ වීඩියෝ එක බලලා අපේ උදව් කරන්න කියලා සමස්තය අතරට බෙදා හැරපු ඒ වගේම ආශිර්වාද කරපු ආදරේ කරුණා දක්වපු ඔබ සියලු දෙනාටම ඒ රැකවරණය ඒ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණ වගේම පතන්නා වූ ඒ නිවන ඊටමත්ම කෙටි කාලයක් දුරදී ලබා ගන්නට චිත්ත ධෛර්ය ශක්තිය ලැබෙන්නට ඕනේ. මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ ආදරණීය හිතතුනි නැවත මේ වගේ වීඩියෝ දැම්මහම උදව් කරන්න කියලා ඉල්ලීමක් කරමි. මොකද අපේ බුද්ධ ශාසනය අපි රැකගත යුතුමයි. අපේ ගිහි හෝ ඒවා පැවිදි වේවා අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කටයුතු කරන අයට අපේ සහයෝගය දැක්විය යුතු විශේෂයෙන්ම පැවිදි රුවට අපෙන් විය යුතු රැකවරණය අපි ලැබිය යුතුයි. උන්වහන්සේලා ජීවත් වෙන්නේ අපි හරහා. ඉතින් මේ සඳහා දායකත්වයේ සැපයූ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අද සමුගන්නවා ඔබ සියලු දෙනාගෙන්ම සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලුම සම්මාන ධර්මය ඒ අයට වගේ මේ උදව් කරපු සෑම දෙනාටම වගේම අහසේ මංගල සෙල්ල දෙවියන්ට පොළොවේ උත්සව පර්වත ඇසුරු කොට ඇති දෙවියන්ට මහත් දෙවිසක්ක් මහත් දෙවියන්ට ස්ථානයක් ගත්තා වූ සෑම සියලු දෙවි දේවතාවුන්ට මේ කුසල අනුමෝදන් වේවා. සියලු සත්ත්වයින්ට සියලු භූතයින්ට අනුමෝදන් වේවා. මෞපිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍රාදීන් නම් නැතිව පරලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන් සියලු පුණ්‍ය කුසල සම්මාර ධර්ම අයිති වේවා අනුමෝදන් වේවා කියලා අනුමෝදන්